ඔයාලා දැකලා තියෙනවද පංච දානවා? මම අද ඔයාලට කියලා දෙන්නම් හරියට පංච දාන්නේ කොහොමද කියලා. අපිට ඕන වෙනවා මේකට පංච පෙතකුයි තව පංච බෙල්ල 6 දෙනෙකුයි. ඔයාලට මෙතන පේන්න තියෙන්නේ පංච පෙත. මේක අපිට ඕනනම් ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කඩේ මේ වගේ පංච පෙතක් ගන්නත් පුළුවන්. මම නම් දැන් මේක ඇඳගෙන තියෙන්නේ. එතකොට මේකට කැලෙන්ඩර් කොලයක් වගේ අරගෙන ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ යටම කොටුවට කොටු 13ක් ගන්නවා. ඊට පස්සේ කොටු වලට සාමාන්‍යයෙන් මැදට හිස් කොටු 5ක් එන විදිහට දෙපැත්තේ කතිර දෙක හිටින්න කොටු 7ක් උඩට ඇඳගෙන තියනවා. ඊට පස්සේ වටේට සමචතුරාශ්‍රය වගේ තියෙන්නේ. අන්න ඒකත් අපි අරගෙන තියෙන්නේ කොටු 13. ඊට පස්සේ මැද්දෙන් උඩට එකක් ගිහින් තියෙනවා පේනවා ඔයාලට. ඒකත් කොටු 7ක් විතර ගන්න. හරි. ඒ විදිහට ඔයාලට පංච පෙත ඇඳ ගන්න පුළුවන්. මේ තියෙන්නේ පංච බෙල්ලෝ. පංච බෙල්ලෝ වලින් තමයි පංච අදින්න අපි පටන් ගන්නෙ. පංච බෙල්ලෝ 6ක් තමයි සාමාන්‍යයෙන් ඕන වෙන්නේ. මගේ අතේ පංච බෙල්ලෝ 6ක් තියෙනවා ඔයාලට පේනවා. හරි. බලන්න කොහොමද දාන්නේ කියලා. සමහරක් අය නම් පොල් කටුවරටත් දානවා. මම නම් මේ විදිහට බිමට දාන්නේ. මමයි නැන්දයි තමයි සෙල්ලම් කරේ අද. එතකොට තව මේ වගේ මොනවා හරි ඉස්සරහට අදගෙන යන්න බොත්තම් තුනකුයි තව වෙන මොනවා හරි ඕනනම් වෙනස් ಜಾති දෙකකින් ගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ සෙල්ලම් කරන්න කියලා. ඔයාලට පේනවා මෙතන පංච බෙල්ල 6ක් ඉන්නවනේ. එතකොට ඒ පංච බෙල්ල 6ම උඩ අතට හැරුණොත් සල්ලක්. එහෙම නැත්නම් පංච බෙල්ල 6 දෙනාගෙන් එක්කෙනෙක් උඩ අතට හැරුණත් සල්ලක්. ඒ කියන්නේ අපිට ගේම් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම සල්ලම් වුණාට පස්සේ අපි පළවෙනි කොටුවට අපේ බොත්තම හරි අපි ගාව තියෙන එක තියන්න ඕන. ඊට පස්සේ අපිට ඕනනම් ආයි පාරක් අවස්ථාව ලැබුණාම පංච බෙල්ල දානවනේ. එතකොට අපිට පංච බෙල්ල දෙන්නෙක් හිටියොත් උඩ බැලිය අතට හැදුනොත් දෙන්නයි. 6 දෙනෙක් උඩ බැලට හැදුනොත් 6යි. 3ක් හැරුණොත් 3යි. 4 නම් 4යි. 5යි නම් 5යි. ඒ විදිහට අපිට පංච බෙල්ල වැටුණු ගාන ඉස්සරහට අර බොත්තම් වලින් ඇදගෙන යන්න පුළුවන්.